සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ හැමදාටම ඉන්න නෙවෙයි. පාඩමක් උගන්නලා යන්න. හැබැයි ප්‍රශ්නේ මොකක්ද දන්නවද? එයාලා ගියාට පස්සේ අපි තවම එයාලා වෙනුවෙන් අඬනවා. ඔයත් තවම ඔයාලා දාලා ගියපු කෙනෙක් ගැන හිතනවද? එයා ඔන්ලයින් එනකම් බලන් ඉන්නවද? පරණ ෆොටෝස් බලනවද? පරණ chats ආයෙමත් කියවනවද? ඇයි මාව දාලා ගියේ? මදි උනේ මොනවද? මං තව හොඳ කෙනෙක් වුණා නම්. නැහැ. නවත්තන්න. හොඳට අහගන්න. කවුරු හරි ඔයාව දාලා ගියා කියලා ඔයා වටිනාකමක් නැති කෙනෙක් වෙන්නේ නැහැ. දන්නවද? ට්‍රේන් එකක යනකොට සමහර මිනිස්සු අතරමඟදී බහිනවා. හැබැයි ට්‍රේන් එක නවතින්නේ නැහැ. ගමන ඉදිරියටම යනවා. ජීවිතෙත් ඒ වගේ. සමහර මිනිස්සු ඔයාගේ මුළු ජීවිත ගමනටම අයිති නැහැ. එයාලා අයිති එක පරිච්ඡේදයකට විතරයි. හැබැයි ගොඩක් අය කරන මිස්ටේක් එක මොකක්ද දන්නවද? දාලා ගිය මිනිස්සු වෙනුවෙන් Tamanගේ මුළු ජීවිතේම නවත්ත ගන්නවා. hina වෙන එක නවත්ත ගන්නවා. හීන දකින්න එක නවත්ත ගන්නවා. විශ්වාස කරන එක නවත්ත ගන්නවා. එක්කෙනෙක් දාලා ගියා කියලා මුළු ලෝකෙම නරකයි කියලා හිතනවා. හැබැයි වැරදි කෙනෙක් නිසා හොඳ අනාගතයක් විනාශ කරගන්න එපා. මං උදාහරණයක් කියන්නම්. ෆෝන් එකේ බැටරි ලෝ වෙද්දි ඔයා charge එකට කනෙක්ට් කරනවා. මොකද ෆෝන් එක ඩෙඩ් වෙන්න දෙන්න කැමති නැති නිසා. හැබැයි ජීවිතේදී ඔයාව මානසිකව හිස් කරන මිනිස්සු අල්ලගෙන ඉන්නවා. එයාලා හෙමින් ඔයාගේ සතුට, ශක්තිය, සැනසීම හැමදේම උදුර ගන්නවා. සමහර වෙලාවට කෙනෙක් යන එක අහිමිවීමක් නෙවෙයි. ඒක ආරක්ෂාවක්, ආශිර්වාදයක්. මතක තියාගන්න. ඇත්ත ආදරේ ඔයාගේ සැනසීම විනාශ කරන්නේ නැහැ. ඇත්තටම ආදරය කරන මිනිස්සු ඔයාගේ දුකේදී සතුටු වෙන්නේ නැහැ. කවුරු හරි ඔයාගේ වටිනාකම නොදැක්කා කියලා ඔයා වටින්නේ නැති කෙනෙක් වෙන්නේ නැහැ. මැණිකක් මඩකට වැටුණා කියලා මැණිකේ වටිනාකම අඩු වෙනවද? නෑ. ඔයත් එහෙමයි. සමහර විට දැන් ඔයාගේ හිත ගොඩක් රිදෙනවා ඇති. හැමදේම හිස් වගේ දැනෙනවා ඇති. දවසක ඔයාට තේරෙයි දෙවියන් සමහර මිනිසුන්ව අයින් කරේ ඔයාගේ වර්ධනය නවත්තපු නිසා කියලා. සමහර ගස්වල සමහර කාලවලදී කොළ හැලෙනවා දැකලා තියනවද? ඒත් ඒ ගස් මැරෙන්නේ නැහැ. කාලය වෙනස් වුනහම ආය අලුත් කුල එනවා. ඔයාගේ ජීවිතෙත් එහෙමයි. මේ අහිමිවීම හැමදාටම නෙවෙයි. හොඳ මිනිස්සු එයි. හොඳ දවස් එයි. හොඳ ආදරයක් එයි. මේක අහන ඔයාට මං කියන්නේ ඔයා නැතුව සතුටින් ඉන්න මිනිස්සු වෙනුවෙන් අඬන එක නවත්තන්න. ආදරේ හිඟමන් යදින එක නවත්තන්න. දැනටමත් යන්න තීරණය කරපු මිනිස්සු රඳව ගන්න උත්සාහ කරලා ඔයාවම විනාශ කරගන්න එපා. එයාලා ගියා නම් යන්න දෙන්න. දවසක කෙනෙක් ඔයාගේ ජීවිතේට එයි. ඒ කෙනා ඔයාට පෙන්නයි. කලින් අය රැඳුනේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා අදින් පස්සේ ඔයාව දාලා ගිය අය වෙනුවෙන් ඔයාගේ සතුට වලලන්න එපා. සුවපත් වෙන්න. වර්ධනය වෙන්න. ඉස්සරහටම යන්න. මොකද ඔයා කියන්නේ සතුට ලබන්න සුදුසු කෙනෙක්. අද ඉඳන් මේ දැන්ම පටන් ගන්න. මේ පීක් මයින්ඩ්